මීළඟට අපිට වාදනය කරන්න තියෙන්නේ කුඳට කියන සරඹය. අපි දන්නවා කු තොන් කියන ඒ අක්ෂරවල එකම හඬ එන්නේ. අපි තොන් විදිහට තමයි කු වාදනය කරන්නේ. කුඳට තකට කියන සරඹය වාදනය කරන විදිහට තමයි අත යන්නේ මෙතන. මේ ඇඟිල්ල වැදුනා හැරුණා පල්ලට ගියා. වාදනය කරනවා. ඒ විදිහට තමයි මේ සරඹය වාදනය කරන්නේ.